යාළුවන්ගේ උපන්දින වලට යාළුවන්ගෙන් හිංසා කරා. දැන් ඔයාට යාළුවෝ ඇවිල්ලා හිංසා කරලා තියෙනවා. පාපොච්චාරණය කරන්න කරපු දේවල්. පාපොච්චාරණය කරන්න. මහත්තයෝ පාපොච්චාරණය කරා. මනුස්සුන්ට යන්නේ කියාවා. ඒ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ ඔයා බලන්න යන්න. අර ඇවිල්ලා ඉන්නේ ඔයා බලන්න මේ කට්ටිය සේරම ඉන්නේ ඔයා මෙහෙම ඉන්නව බලන්න. පාපොච්චාරණය කරන්න. මොන වගේ හැඟීමක්ද දැන් දැනෙන්නේ? ඔයා තමයි මේ ගස් බඳින සංස්කෘතිය මේ ගමට ගෙනාවේ. කොල්ලෝ ගස් බඳින සංස්කෘතියක් මෙහි තිබුණේ නැහැ. අපි ලස්සනට උපන්දින සමරුවා. අපි ලස්සනට කොල්ලෝ නෑවුවා. ලස්සනට පාම් පිටි ගෑවා. ඒ වගේ අපි ඊටමත් මිහිරි සංස්කෘතියක් තමයි මේ කසාගල තිබුණේ. ඔයා තමයි මේ කොල්ලෝ ඇවිල්ලා ගස් බැඳලා මේ බලන්න මේ සුදු මහත්තයෝ ඔයාට මොකද හිතෙන්නේ මේ වෙලාවේ සතුටුද? සුදු මහත්තයෝ ඔයා වෙන කොල්ලෝ ආතල් එකට සුදු මහත්තයෙක් නැත්තරම ඔයා දැන් සුදු මහත්තයෙක් මේ හිසේ සිට පාදාන්තයටම සුදු මහත්තයෙක් වෙලා තියෙන්නේ. අර පාරේ යන වාහන නවත්තලා බලන ඔයාගේ දිහා. මහේෂ් ඔබට සතුටුයිද දැන්?